පිළිවෙලක් ඇති තැනක වැඩ කරන්න අපි හැමෝම කැමති. දරුවෝ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන ස්ටඩි ටේබල් එක පිළිවෙලට ලස්සනට තියෙනවා නම් ඒගොල්ලෝ මෙතන වැඩ කරන්න ආස හිතෙනවා. ඇත්තටම පොඩි අය විතරක් නෙමෙයි ලොකු අය වුණත් පිළිවෙලක් ඇති තැනක වැඩ කරන්න හරි කැමතියි. ආදරෙන් පිළිගන්නවා ඩව්ග්‍රේන්ස් විරකස් channel එකට ගොඩ වැදුන ඔයගොල්ලෝ හැමෝම. අනවශ්‍ය දේවල් ටික ඉවත් කරලා අත්‍යවශ්‍ය දේවල් තියාගත්තාම දරුවෝ මෙතන වැඩ කරන්න කොච්චර ආස වෙයිද කියලා දැනගත්තාම ඔයගලන්ට පුදුම හිතෙයි. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු ස්ටඩි ටේබල් එකක් කොහොමද හරියටම ඕගනයිස් කරන්න කියලා. මුලින්ම අපි මේසෙට තියෙන ඔක්කොම දේවල් මේ විදිහට ඉවත් කරගමු. තියෙන දේවල් ඒ විදිහටම තියලා ඕගනයිස් කරද්දී ඒක හරියට කරගන්න බැරිව යනවා. මේ වැඩේට අපි පොඩ්ඩක් සම්බන්ධ කරගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ තමයි මෙතන වැඩිපුරම අධ්‍යාපන කටයුතු කරන්නේ. ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ දේවල් තියන්නේ කොතනද කොහොමද පිළිවෙලට තියාගන්නේ කියලා. පොත්පත් ඉවත් කරගත්තට පස්සේ කුණු තූවිලි යන්න අපි මේක හොඳින් පිහදා ගමු. ඊළඟට මේ පොත්පත් ටික පෙරලලා අපිට අනවශ්‍ය කඩදාසි, ඉවර වුණු පෑන්, ඒ වගේම පොත්පත් වගේ දේවල් ඩස්බින් එකට දාලා ඉවත් කරගමු. පොත්පත් රඳවලා තියෙන මේ වගේ බොක්ස් කඩේ ගන්න පුළුවන් වුණාට හරි ලේසියෙන් අපිට ගෙදරදී හදාගන්න පුළුවන්. ඕනේ වෙන්නේ කාඩ්බෝඩ් ටිකක් විතරයි. මේ ඔයගලන්ට පේන හැම බොක්ස් එකක්ම අපි ගෙදරදී කාඩ්බෝඩ් වලින් ඉවත දාන කාඩ්බෝඩ් වලින් හදාගත්ත දේවල්. මුලින්ම අපි පොඩි සටහනක් දාගන්න ඕනේ. කොයි දේවල් කොයි තැන්වල තියෙනවද කියලා දාලා අවබෝධයක් ගත්තාම අපිට ක්‍රමානුකූලව මේක ඕගනයිස් කරගන්න පුළුවන්. මේක මෙහෙම තියාගත්තට පස්සේ මම ඉස්සරහට කියන්නම් අපි මේ පොත් තියාගත්තේ කොයි විදිහටද කියලා. මේසේ උඩ මේ තට්ටුව අපි ලොකු පුතා වෙනුවෙන් වෙන් කරා. පාසල් අච්චු පොත්, පාසලේ ලියන පොත්, ඒ වගේම සහතික පත්‍ර ඇතුළු විශේෂ ලිපි ද්‍රව්‍ය, පෞද්ගලික පන්තිවල පොත්, ප්‍රශ්න පත්‍ර, ඒ වගේම අපිට අවශ්‍ය වන A4 කොළ, වර්ණ A4, ඒ වගේම රූප වගේ දේවල් මෙන්න මේ කොටසේ තියෙනවා. ඊළඟට මේ දෙවෙනි තට්ටුව චූටි පුතාගේ පෞද්ගලික පන්ති පොත්, පාසල් අච්චු පොත් සහ පාසල් ලියන පොත් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඊළඟ කොටස අපි වෙන් කරේ නවකතා, කෙටි කතා වගේම අධ්‍යාපනික අතිරේක පොත්පත් වෙනුවෙන්. මෙන්න මේ විදිහට. ඊළඟ කොටස පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම් වලට අදාළ වෙන පොත්පත් වෙනුවෙන් වෙන් කරා. ඊළඟට අපි මේක චුට්ටක් ලස්සන කරගන්න ඕනේනේ. ලස්සන කරගන්න මේකට ගැලපෙන මල් බඳුනක් අපි තියනවා. කොළ පාට ටීම් එකක් නිසා කොළ පාටට ගැලපෙන එකක් තමයි තිබ්බේ. ඊළඟට ඔරලෝසුවක්. ඔරලෝසුවක් කියන්නේ අපේ ස්ටඩි ටේබල් එකකට අත්‍යවශ්‍යම දෙයක්. පොඩ්ඩන්ට වෙලාවට වැඩ කරන හැටි පුරුදු කරන්නත් ඕනේනේ. ඒ නිසා ඔරලෝසුවකුත් ස්ටඩි ටේබල් එක උඩ තියන්න. හිස් සිටේ මේ දේ ඇරෙන්න මම වෙන කිසිම දෙයක් තිබ්බේ නැහැ. අපිට අවශ්‍ය කරන පෑන්, පැන්සල්, පංච, කට වගේ මේ සියලු දේම තියෙන මෙතන. අපි ටිකක් බලමුද මේක කොහොමද ඕගනයිස් කරගත්තේ කියලා. ගෙදරට ගේන හඳුන්කූරු පෙට්ටි වගේ දේවල් කපලා තමයි මම මේ විදිහට ස්ටෝරේජ් එකක් හදාගත්තේ. එතකොට අදාළ දේවල් નિયમિત තැන තියෙන නිසා නිතර හැඩි වෙන්නේ නැහැ. තරම අපිට ඕනේ වෙන පෑන්, පැන්සල්, කතුරු, ස්ටේප්ලර් වගේ දේවල් අපිට මෙතන තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ගෙදරදීම හදාගත්ත පෙන් හෝල්ඩර් එක. පාර්ච්මන්ට් පේපර්ස්, ඒ වගේම ෆොයිල් පේපර්ස් ඇතුලේ සිලින්ඩරාකාර කාඩ්බෝඩ් කොටසක් තියෙනවනේ. අන්න ඒක උසානුව කපාගෙන ඉස්සරහින් ග්ලිටර් පේපර් එකක් අලවලා මේ වගේ පරණ කොටයක ග්ලූ ගන් එකකින් මම මේ විදිහට අලවගත්තා. ඒක ඉස්සරහින් මේ වගේ පුංචි නෝට්බුක් එකකුත් අලවලා තියෙනවා. ඉතින් ගෙදරදීම හදාගන්න පුළුවන් මේ වගේ පෙන් හෝල්ඩර්ස් හරිම ලේසියි. මේ කොටසේ අපිට අවශ්‍ය වෙන සියලුම දේවල් තියෙනවනේ. ඊට අමතරව අපි නිතරම පාවිච්චි කරන දේවල් තමයි මේ පෙන් හෝල්ඩර් එකේ දාලා තියෙන්නේ. අපි ඒකට විවිධ වර්ගයේ පෑන් කීපයක්, පැන්සල්, ඒ වගේම ග්ලූ ස්ටික් එකක් වගේ දේවල් තියාගෙන තියෙනවා. කැලෙන්ඩර් එකක් කියන්නේ ස්ටඩි ටේබල් එකක අනිවාර්ය අංගයක්. ඉතින් අපි කැලෙන්ඩර් එකකුත් මේ විදිහට තියාගමු. ස්ටඩි ටේබල් එකකට අවශ්‍ය වෙන තවත් ප්‍රධානම අංගයක් තමයි විෂන් බෝඩ් එක. මේක තමයි දරුවන්ගේ ඉදිරි ටාගට්ස්. ඒගොල්ලන්ට යන්න ඕනේ තැන, ඒගොල්ලන්ගේ අරමුණු, සිහින, ඔය හැම දෙයක් කරන් පුංචි නෝට් එකක් ලියලා මේ විදිහට අලවලා තියෙන්නේ. මම මේක රිජි ෆෝම් කොටසකට ග්ලිටර් ෆෝම් එකක් අලවලා හදාගත්තා. මොකද අපි කලර් ටීම් එකත් අපි ගත්තේ කොළ පාට නිසා මම මේකත් කොළ පාට විදිහටම හදාගත්තා.
අලවල තියෙන නෝට්බුක් එකකින් කොලයක් අරගෙන අපිට අවශ්‍ය දේවල් මේ විදිහට ලියලා අපේ ලාංචිය දැන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙන්න තම්නේල් තියෙනවානේ. ඒ වගේ එකකින් මේ විෂන් බෝඩ් එකේ මේක මෙන්න මේ විදිහට රඳව ගන්න පුළුවන්. මෙතන අපිට ටයිම් ටේබල් එක පාසලේ කාලසටහන වගේම කරන්න નિયમિત වැඩ වගේ දේවලුත් ලියලා රඳවලා තියාගන්න පුළුවන්. මෙන්න මේ උඩලාච්චියේ අපි තෙල් සායම් ඒ වගේම දිය සායම් වර්ග තැම්පත් කරගන්නවා. ඊළඟට කවකටු පෙට්ටිය ඒකත් එතනින්ම තියාගන්නවා. ඊළඟට අපි විවිධ ටේප් වර්ග, සෙලෝ ටේප්, ගම් ටේප් වගේ දේවල් තියෙනවා. තව රිදිමනින ටේප් එකකුත් මෙතනින් තියාගන්නවා. පොඩ්ඩන්ගේ ඔරලෝසුත් මම තියාගන්නේ මෙන්න මෙතන. මේ ලාච්චුව අපි වෙන් කරලා තියෙන්නේ විනෝදාංශ වෙනුවෙන්. විදේශීය මුදල්, දේශීය මුදල්, ඒ වගේම මුද්දර, පුංචි ස්ටිකර්, ඒ වගේම සල්ලි එකතු කරන කැටයක් තියෙන්නේ මෙන්න මේ ලාච්චුවේ. ඔන්න දැන් හැමදේම ඕගනයිස් කරගෙන ඉවරයි. අපි දැන් බලමු මේක අන්තිමට පේන්නේ කොයි විදිහටද කියලා. මම කටයුතු කරන්න මනස නිරවුල්ව නිදහස්ව තියෙන්න ඕනේ. අවුල් සහගත තැනක නිතරම මනස තියෙන්නේ අවුල් සහගතව. ස්ටඩි ටේබල් එක පාඩම් කරන්න හිතෙන තැනක් බවට පත් කරගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. තරක් නෙවෙයි, බිත්තිවල එල්ලෙන රූප, ජනෙල් තිරවල වර්ණ වගේම ඇඳට දාන රිදිවල වර්ණ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒව ගොඩක් කලබලකාරී නම් ඒක දරුවගේ මනසට ටිකක් බලපානවා. ඡාම් වර්ණයෙන් යුතු ඇඳ ඇතිරිලි මනස සුවපත් කරනවා. මේ විදිහට ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපි මේක අස් කරගෙන යනකොට, ඕගනයිස් කරගෙන යනකොට ඒගොල්ලන්ටත් ආසාවක් ඇති වෙනවා මේක මේ විදිහටම පවත්වාගෙන යන්න. ඉතින් අද වීඩියෝ එකත් හොඳයි කියලා හිතනවා නම් තවමත් subscribe කරලා නැතිනම් subscribe කරලා පහලින් තියෙන සීනු නාද කරන්න අමතක කරන්න එපා. ගෙන්